ආයිබෝන් කියලා මගේ යාළුවෝ හැමෝම මේ පැත්තට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මම අපේ පුංචි දෙන්නට පොලොස් හදනවා එක එක විදිහට. ඉතින් මං හිතුවා ඒ හදන රෙසිපීස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. පොලොස් වල තියෙන ගුණ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. පුංචි අයට විතරක් නෙවෙයි ලොකු අයටත් කිසිම වසක් විසක් නැතුව බය නැතුව කන්න පුළුවන් හරිම ගුණ කෑමක්. ගොඩක් අය කැමති නැහැ පොලොස් ගෙඩියක් ගෙදර ගෙනල්ලා කපලා උයන්න. ඉතින් කපපුවා පොලෙන් අරන් ඇවිල්ලා තමයි ගොඩක් අය පොලොස් දැන් උයන්න පුරුදු වෙලා ඉන්නේ. පොලොස් කපන්න ගියාම හැම තැනම කොහොල්ල ගෑවෙයි කියලා බයයි. ඒක නිසා තමයි කඩෙන් ගෙනල්ලා උයන්නේ. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. ඇත්තටම මම මේ කරන විදිහ පොඩ්ඩක් බලන් ඉන්න. හරිම ලේසි. ඔයාලගේ කටින් බෝඩ් එක මේ විදිහට පොලිතින් එකකින් කවර් කරගන්න. එතකොට ලෑල්ලේ කොහොල්ල ගෑවෙන්නේ නැහැ. අපෙත් එක අතක විතරයි කොහොල්ල ටිකක් ගෑවෙන්නේ. ඒක ඉතින් පොල් තෙල් ටිකක් ගාගත්තාම ලේසියෙන්ම යවා ගන්න පුළුවන්. මම පොලොස් ගෙඩියම එකපාර මේ විදිහට චූටි කෑලි වලට කපාගෙන ලුණු ටිකක් දාලා තඹ ගන්නවා. එතකොට වැඩි ටික මම ෆ්‍රීස් එකේ දාලා අරන් තියා ගන්නවා. අවශ්‍ය වෙලාවට අරගෙන හදා ගන්න. පොලොස් ටික තඹ ගත්තට පස්සේ මම ඇතිලියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක රත් වෙනකොට රතු ලූණු, සුදු ලූණු, අවුමිරිස්, රම්පේ කරපිංච එකතු කරගන්නවා. පොඩි ගොරක කෑලි දෙකක්, උළුහාල්, අබ, කහකුඩු ටිකක්, ඒ වගේම හොඳට කළු වෙන්න බැදපු 3-5 කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගෙන හොඳ උකු පොල් කිරි අඬු කෝප්පයක් විතර මම පොලොස් එකට එකතු කරගත්තා. අඩු ගින්දරේ හොඳට පොලොස් එක ඉදෙනකන් වහලා තියාගන්න. තෙල් පෑදෙන්න හොදියක නැටුවට පස්සේ ලිප ඔෆ් කරගන්න. හදලා බලන්න හරිම රසයි. ඊගාවට ලෑස්ති වෙන්නේ අලයි පොලොසුයි එකතු කරලා පොඩි ස්නැක් එකක් හදලා දෙන්න හවසට. තඹගත්ත අල, පොලොස්, කරපිංච, ලුණු, කහකුඩු, ලොකු ලූණු ගෙඩියක්, ඒ වගේම ගම්බිරිස් කුඩු චුට්ටකුත් දැම්මා. මම ඒ ඔක්කොම පේස්ට් එකක් විදිහට ග්‍රයින්ඩ් කරගත්තා. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා මේ විදිහට ටික ටික දාලා පොඩි ක්‍රිස්පි ගතියක් එන්න බැද ගන්න තමයි තියෙන්නේ. ඔයාලත් ඉක්මනටම මේ රෙසිපි එක හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. ඉතින් පුංචි අය නිසානේ අපි මිරිස් දැම්මේ නැත්තේ. ඉතින් ලොකු අයට හදනවා නම් මිරිස් කෑලි, අවුමිරිස් ටිකක් දාලා ටිකක් සැරට මේක ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් මං හදන්නේ පොලොස් සම්බෝලයක්. තඹපු පොලොස් ටිකක් මේ විදිහට හොඳට පොඩි කරගන්න. ඒකටම මම හීනියට ලියාගත්ත කැරට් ටිකක් එකතු කරගන්නවා. රතු ලූණු, ගම්බිරිස් කුඩු ටිකක්, ඒ වගේම ලුණු, දෙහි, ඒ වගේම ගාගත්ත පොල් ටිකක්. මේ ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් මම හිතනවා මම අද අරන් ආපු වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි පුංචි අයට හැම වෙලේම දෙන්න ඕනේ වස විසෙන් තොර ගුණවත් කෑම. ඒක නිසා ඔයාලත් මේ රෙසිපි try කරලා බලයි කියලා මම හිතනවා.
thank you මාත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්න.